ආව වෙනකොට මොකක් හරි කරන්නේ. කටයුතු වනාව මෙහෙවමින් මේ කටයුතු ආසා සම්පත් සිල්වත් මුතුමන්ගේ අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වන අනිකුත් සියලු දෙනාගේ අවසරයි. අද දවසේ දිස්ත්‍රික්ක ඒකම් කාර්යාලයේ සහ මේ සත්කාරය දෙලෙස සංවිධානය වෙද්දී අතුෙන් විපතටපත් ඒ බදුල්ල අතීතයේ ලාභකින් සෙලේ හසේ නෑගම් යාම ආරම්භ කරනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ මේ වෙනකොට අපි මේ පොළොන්නරු නිවාසහාරි වෙච්ච අධි අවදානම් නිවාසවල ඉන්න අය ඒ තැන් වල තියන්න බැරි නිසා රටේ වැඩ පිළිවෙලක් අනුව සමහරව අපි කුලී දීලා කුලී නිවාස වලට යවන්න සැකසෙන් කරනවා. ඒ අනුව දැන් සාමාන්‍ය පවුල් 1400 ආසන්න ප්‍රමාණයක් බදුල්ලේ කුලී නිවාස වල ඉන්න බවට අපට වාර්තා වෙනවා. ඒ අයිද සැලකිය යුතු පිරිසට අපි කුලී දේවල් තියෙනවා. සමහර කුලී දේවීන් සඳහා ගොඩනැගිලි පර්යේෂණ ආයතන වාර්තා අවශ්‍යයි. ඒවත් අපි කඩිනමින් ලබා ගන්න සාකච්ඡා කරලා තියෙනවා. ඒවත් ලබා ගත්තම අපි හේතුවක් ගෙවන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඥාති ගෙවල් වල පවුල් විශාල පිරිසක් ඉන්නවා. ඉතින් කොහොම නමුත් ඥාති ගෙවලුත් හොයා ගන්න බැරි, කුලී නිවාසත් හොයා ගන්න බැරි තවත් පිරිසක් අපිට රඳවන්න වෙලා තියෙනවා. සුරක්ෂිත මධ්‍යස්ථානවල. ඊයොත් මේ වෙනකොට බදුල්ල දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 4ක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තව තාවකාලික නැවතුම් ස්ථාන 4ක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ස්ථාන තම ඔක්කොම 17 මේ වෙනකොට ජනතාවක් අන්තරේ ඉන්නේ. එතකොට මම මුලින් කිව්වා පවුල් 26517ක් මේකේ බලපෑමට ලක් වුණා. ඒ පවුල් 26517න් පවුල් 490කට ආසන්න ප්‍රමාණයක් මේ කියන ওই මධ්‍යස්ථාන 17 තුළ දැනට අපි රඳවනවා. ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරමින් කටයුතු කරනවා. එතකොට අපි දන්නවා මේ දැන් එළඹිලා තියෙන්නේ උත්සව සමය සිංහල හින්දු අලුත් අවුරුදු සමය මේ එළඹිලා තියෙන්නේ. එතකොට අපේ රටේ හැමෝම මහන්සි ගන්නවා මේ උත්සව සමයේ උත්සවය අභිමානවත් විදිහට සම්පූර්ණ කරගන්න. අපේ රටේ මහා සංස්කෘතික මංගල්‍යයක් හැටියට සැලකනවා. එතන මේ මොහොතේ අපිට අමතක කරන්න බෑ අපේ සහෝදර ජනතාව මේ බලපෑමට ලක් වෙච්ච ජනතාව. ඒ නිසා අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සාකච්ඡා කරලා දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රමුඛ නිලධාරි මණ්ඩලයේ ඒ වගේම පළාත් සභාව ඇතුළු සියලුම රාජ්‍ය ආයතනත් සාකච්ඡා කරලා ඒ ජනතාව වෙනුවෙන් අපිට දක්වන්න පුළුවන් දායකත්වයක් ඔවුන්ගේ දූ දරුවන් වෙනුවෙන් මේ උත්සව සමයේ ඔවුන්ටත් යම් සතුටක් සැනසීමක් රැගෙන යා යුතු කියන අපි අරමුණ සහිතව අපි මේ සෙනෙහසේ නෑගම් යාම කියන තේමාවෙන් මේ වැඩ පිළිවෙල අප සකස් කරනවා. එනිසා මේ වෙලාවේ අපි සූදානම් කරලා තියෙනවා වැලිමඩ, ඒ වගේම ඌව පරණගම, ඒ වගේම හාරියන, අපුතලේ, පස්සර, දුමුදල, බදුල්ල
ආදී මේ අපේ ජනතාව දැනට ඒ වගේ අඳවලා ඉන්න ස්ථාන දක්වා මේ ලොරි රථ ටිකක් කරලා හරින්න මේ අපි සූදානම් කරලා තියෙනවා හිත්වා ආපදාව නිසා අපිට ලැබිච්ච ආධාර අපි ස්තුතිවන්ත වෙනවා මේ රටේ ජනතාවට විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඒ වගේම සමහර රටවල් වල ජනතාව එවපු ආධාර අපි මේ සෙනෙහසේ දැනගම් යාම වෙනුවෙන් පාවිච්චි කරලා තියෙනවා මේ තුල ඔවුන්ට මේ අවුත් සමයේ පාවිච්චි කරන අවශ්‍ය වියවි ආහාර ද්‍රව්‍ය ඒ වගේම ඇඳුම් පැළතුම් සූදානම් කරලා තියෙනවා ඒ වගේ මේ ස්ථානවල අද සමහර ස්ථානවල අපි දන්නවා අවුරුදු සමරන්න අවශ්‍ය ඒ කැමිලි සූදානම් කරනවා ඔවුන්ට මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔවුන්ගේ දූදරුවන්ට ළඟා කරන්න මේ නිලධාරිය ඇතුළු අපේ බහුජන දේශපාලන අධිකාරී බහුජන නායකයන් කටයුතු කරලා තියෙනවා ඒ ගැන අපි සතුටු වෙන්න කැමතියි සතුටු වෙන බව මේ මොහොතේ මතක් කරන්න කැමතියි ඒ වගේම අද මේ යන වාහන ප්‍රමාණයට අමතරව සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සෝදානම් කරලා තියෙනවා ඒ ප්‍රදේශවල එකතු කරගත්ත මේ වගේ ද්‍රව්‍ය මේ පවුල් වලට ගිහින් ලබා දීලා ඔවුන්ගේ මේ උත්සව සමය ගත කරන්න අවශ්‍ය යම් පහසුවක් යම් උදව්වක් අපිට රජයක් ඇටියට සහ රටේ ජනතාව ඇටියට ලබා දෙන්න තමයි අපි මේ සම්සුන් කරන්නේ නැද්ද? ඉතින් ඒ ආකාරයට මේ රටේ ජනතාව විසා අපි දන්නවා කවුරුත් කෘතවේදී ජනතාවක් අපේ රටේ ඉන්නේ සංවේදී ජනතාවක් ඉන්නේ ජනතාවට විපතක් වුණු වෙලාවක තෝගන ඇවිල්ලා උදව්පදව් කළා ඉතිහාසයේ කවදත් වික්ටෝරියා තුනාට වෙලාවෙත් අපි දන්නවා ඈත ප්‍රදේශවල ජනතාව ඇවිල්ලා තමන්ගේ ශ්‍රමයේ පාවිච්චි කරලා අපේ කැඩිච්ච වැව් අමුණු ඇලවේලි හදලා දුන්නා පාසල් පෙළ පාසල් ටික හදලා දුන්නා විහාරස්ථාන දේවස්ථාන ටික සුද්ධ කරලා දුන්නා ගෙවල් දොරවල් සුද්ධ කරලා ඊන් ටික ඉහලා ව්‍යාපාරික ස්ථාන වලට උදව් කරන ජනතාවක් ඉන්නේ අද මේ වගේ වැඩසටහනක් උනක් අපිට කරන්න පුළුවන්කම ලැබුණේ ඒ වගේ ජනතාවගේ ආධාර උපකාර සෙනෙහස නිසා ඒ නිසාම තමයි අපි මේ සෙනෙහසේ නෑදම් යාම නමින් මේ කාර්යය අපි නම් කරලා තියෙන්නේ. අපි දන්නවා සිංහල හින්දු අලුත් අවුරුද්දට අපි සාමාන්‍යයෙන් අපේ රටේ සංස්කෘතියට අනුව අවුරුදු සමය අපි නෑගම් යනවා තරහමහරහ තිබුණත් ඒවා පැත්තක දාලා අසල්වාසීන් හම් වෙන්නේ ඥාතීන් හම් වෙන්න යන සිරිතක් අපි තියෙනවා. ඒ අනුව අපි රටත් හැටියට එකතු වෙලා අපේ ආදරණීය ජනතාවට වික්ටෝරියා සුරිකුණාටි යම් බලපෑමක් ලක් කළා ආපදාවක් ලක් කළා ඉන්නේ ජනතාව මේ විදිහට අපි මේ සමේ මේ අවුරුදු සමේ අපි මේ වැඩේ සූදානම් කරලා තියෙනවා ඉදිරි දිනවලත් අපේ සමහර ප්‍රාදේශ සභාවන් වලින් මේ වගේ වැඩසටහන් සූදානම් කරලා තියෙනවා දැන් අපි සූදානම් කරලා තියෙනවා ඔබ දිගටම මේ කඳවුරු වල තියන්න බෑ සුරක්ෂිත මධ්‍යස්ථාන වල තියන්න බෑ ඔබ හිටියට වැඩිය හොඳ තැනක් දීලා තමයි මේ ප්‍රශ්නේ අපි ඉවර කරන්න කියන හැඟීම තමයි අපේ තියෙන්නේ. ජනාධිපතිතුමාගේ ඉඳන් රජයේ තියෙන අදහස ඔබ හිටියට වැඩිය හොඳ ජීවන තත්යකට ගෙනල්ලා හිටිය ගෙදරට වඩා හොඳ ගෙදරකට ගෙනල්ලා මේ ප්‍රශ්නේ විශේෂයෙන්ම මේ වැවිලි කරේ මලේගම් ජනතාව වෙනුවෙන් අත්පත් කරලා දෙන්න ඕනි කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. මේ වෙනකොට දැන් මම අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමත් එක්කත් ප්‍රාදේශීය ලේකම්තුමියත් එක්කත් කතා බහ කරලා තියෙන්නේ. ඔබ වෙනුවෙන් දැන් අපි ඉඩම් කඩම් හොයලා තියෙන්නේ. රජයේ මේ ගෙවල් හදන්න සල්ලිත් වෙන් කරලා තියෙන්නේ. ඉතින් ජනතාවත් හැබැයි සම්බන්ධ වෙන්න ඕනේ තමන්ගේ ගෙවල් ටික හදා ගන්නකොට. අපි එක එක්කෙනාට පර්චස් 10ක ඉඩම දීලා මේ මලේගම් ප්‍රජාව ගැන මම කියන්නේ ඔබට වටිනා ගයක් හදලා දීලා මේ අවුරුද්ද තුල අවසන් වෙන්න ඉස්සලා පදිංචි කරන්න අපි උත්සාහයක ඉන්නවා. ඒ ගැන මම ඔබ තමුන්නාන්සලට මතක් කරන්න කැමතියි. ඒ නිසා දැන් අපේ පහුගිය දවස්වල තීන්දුව කරා යම් කෙනෙක්ට තමන්ගෙම කියලා ඉඩමක තමන්ටම කියලා ගයක් තිබිලා පූර්ණ හානි වුණා නම් අධි අවදානම් වුණා නම් එයාට ලක්ෂ 50ක් ලබා දෙන්න නීතියක් හැදුවා. හැබැයි ඒ නීතියේදී මේ වතුකරේ ලයින් වල ඉන්න අයට ලක්ෂ 50 ලැබුණේ නැහැ. හේතුව ඒ ඉඩම ඔබේ නෙවෙයි. ඒ ගෙදර ඔබේ නෙවෙයි. ඒ නිසා ඒ හිමිකම ලැබුණේ නැහැ. නමුත් මම ඔබ තමුන්නාන්සලට කියන්න කැමතියි ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා දැඩි අවශ්‍යතාවයක සහ අදහසක ඉන්නවා මේ මලේගම් ප්‍රජාවටත් තමන්ගෙම කියලා ඉඩමක් දීලා ලක්ෂ 50කට වටිනාකමක් තියෙන ගයක් හදන්න අදාළ නීති සංශෝධනය ගෙනල්ලා ඒ කාර්යයත් අපි ඔබ තමුන්නාන්සලා වෙනුවෙන් කරලා දෙන්න සූදානම් කියන පණිවිඩය මම මේ මොහොතේ දෙන්න කැමතියි. ඒ කාර්යයත් අපි කරනවා. එතකොට
මේ ප්‍රශ්න විසඳ ගන්න ඔබතුමාලාත් ඉවසීමෙන් දරා ගනිමින් මේ කාර්යයට උදව්පදව් අවශ්‍යයි. ඉතින් විවිධ කණ්ඩායම්, විවිධ සංවිධාන, විවිධ දේශපාලන අරමුණුත් එක්ක මේ යන ගමන පිළිබඳ අවිශ්වාස හදන්න මහන්සි ගත්තට ඔබතුමා හැමදෙනාම ඒවට අහු වෙන්න එපා. ජනාධිපතිතුමා ඒ කාර්ය කරලා තියෙනවා. දැන් මෙතන වතුකරේ ඉන්න ජනතාව හින්දා ඔබ දන්නවා අපි ඉතිහාසයේ වතුකම්කරුවගේ වැටුප වැඩි කරගත්තා නම් වත්තේ වැඩ නැවැත්තුවා. කර්මාන්තශාලාවේ වැඩ නැවැත්තුවා. දවස් ගණන් උද්ඝෝෂණ කරා. එහෙම නේද කරගත්තේ? එහෙම උද්ඝෝෂණය කරාම සමාජයට හරියට වැටුපක් වැඩි උනේ නැහැ. නමුත් පහුගිය ජනවාරි ඉඳන් ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව ඔබ කවුරුත් පාර්ටි බැස්සෙත් නැහැ, උද්ඝෝෂණය කරෙත් නැහැ, අපෙන් විශේෂයෙන් ඉල්ලීමක් කරෙත් නැහැ. ලංකාවේ ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩි කිරීම වතුකම්කරුවට කරලා දුන්නා. ඒ විශ්වාසය ඔබ තියාගන්න. ඉල්ලුවත් නැතත් කෙරෙන්න ඕන දේ කරන ආණ්ඩුවක් මේ තියෙන්නේ. එහෙනම් ඔබගේ ප්‍රශ්නේ, ගේදොර ප්‍රශ්නේ, ඉඩකඩම් ප්‍රශ්නේ ක්‍රමානුකූලව විසඳන්න. මොකද ප්‍රශ්නේ විශාලයි නම් ඒ විශාල ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් ද දවසෙන් දෙකෙන්? බෑ. ඒකට යම් කාලයක් ගත වෙනවා. එහෙනම් අපි දන්නවා මේ කාර්යයන් කරනකොට නිලධාරීන්ටත් තියෙනවා රාජකාරී. ඒ රාජකාරී තියෙද්දි මේ අමතර වෙන ප්‍රශ්න වලට එයාලට සෑහෙන මැදිහත් වීමක් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් මේ කොටස බලන අපේ ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රමුඛ ඒ සියලු නිලධාරීන්ට, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රමුඛ ඒ නිලධාරීන්ට අමතරව පැවරිච්ච මේ වගකීම් රැදවල් නැතුව වෙහෙස මහන්සි වෙලා මනා ලෙස ඉටු කරලා කාර්යභාරයක් කරනවා. එතකොට ජනතාවගේ පැත්තෙනුත් මේ සහයෝගය අපි කාටත් අවශ්‍ය වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ඔබ කවුරුත් තේරුම් ගන්න දැන් දික්වා ආපදාව වෙලා ටික කාලයක් යනකොට දැන් යුද්ධයක් විසින් තවත් ආපදාවක් ඇවිල්ලා තියෙනවා. ලෝකෙම දැන් අර්බුදයට ගිහිල්ලා තියෙනවා. තෙල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. බල ශක්තිය ප්‍රශ්න තියෙනවා. අපිට රජයක් හැටියට අමාරුකමක් තියෙනවා. ඒ අමාරුකම තිබ්බත් ඔබ අමතක කරේ නැත්නම් මේ වගේ වෙලාවක ඔබ විශ්වාස කරන්න ඉදිරියට ඔබේ ප්‍රශ්න වලට අපි අනුග්‍රහයක් දක්වනවා. ප්‍රශ්න කරේ අපේ විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා. එන්න මේ ලෝකේ මහා යුදගිනි ඇවිලලා තියෙන මොහොතක අපි මේ නෑගම් ආවේ, සෙනෙහසත් තරම් ආවේ, ආදරයත් තරම් ආවේ. මේ වැඩිහිටියන්ට කෙසේ වෙතත් මේ දරුවන්ට අනාගතයක් අපි කවුරුත් එක්ක අහුවලා ගොඩනගන්න ඕනේ. මේ සංස්කෘතිය, මේ අපේ සිරිත්විරිත් මේ සියල්ල ඒ දරුවන්ට දායාද කරන්න ඕනේ. දරුවන්ට සමහර ඒවා මේවා තේරෙන්නේ නැහැ. එඳ අලුත් අවුරුද්දට ඔවුන්ට අවශ්‍යයි ඇඳුමක් පැළඳුමක්, කෑමක් බීමක් අවශ්‍යයි, රස කැවිල්ලක් අවශ්‍යයි, අවුරුද්දට ඒ කට්ටිය කෙලිසෙල්ලම් කරන්න අවශ්‍යයි. ඒ නිසා අපිට පුළුවන් ආකාරයට මේවා අපි සම්පාදනය කරලා තියෙනවා. අද අපි මෙතෙන්ට එන්න පෙර ආතුව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බදුල්ල දිස්ත්‍රික්කයේම මේ සෙනෙහසේ නෑගම් යාම සඳහා අවශ්‍ය බඩු වෙහෙස මහන්සිලා පෞද්ගලික දවස් ගණනාව වම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල නිලධාරි මැදිහත් වෙලා මේ බඩු ටික තියෙන ආකාරයට අපි සම්පාදනය කරගත්තා. එහෙනම් අපිට පුළුවන් ආකාරයට තමයි අපි මේ ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් ඉදිරි මාසයක් හමාරක් ජීවත් වෙන්න අවුරුද්දට අවශ්‍ය දේ අපි මේ සම්පාදනය කරන් ඇවිල්ලා තියෙනවා. ඒවට උදව්පදව් කරපු අයටත් මම මේ වෙලාවේ කෘතවේදීත්වය පළ කරනවා. එහෙනම් අද මේ ස්ථානට විතරක් නෙවෙයි, අද පස්සර ලුණුගලට තමයි අපි වැඩිම ලොරි සංඛ්‍යාවක් පිටත් කරේ. පස් ලුණුගල තියෙනවා මධ්‍යස්ථාන 5ක් මේ වගේ. පස්සර තියෙනවා මධ්‍යස්ථාන 4ක්. ඌවපර්ණගමට පිටත් කරා, වැලිමඩට පිටත් කරා, හපුතලයට පිටත් කරා, හාලියට පිටත් කරා, සොරණාතුරට පිටත් කරා. ඒ වගේ අද සැලකිය යුතු විශාල අපේ සෙනෙහසේ අවුරුදු නෑගම් යාම සඳහා තෑගි භෝග පිටත් කරලයි අද අපේ කණ්ඩායම මේ ස්ථානට ආවේ. මේ වගේ අනිත් තැන් වලත් පුංචි පුංචියට ජනතාව එකතු කරගෙන මේ වගේ උත්සව අපි පවත්වන අවුරුද්ද සමරනවා. ඉතින් මම ඔබ තමුන්නාන්සලෙන් ඉල්ලන්නේ මේ ස්ථානවල ඉඳගෙන හරි අපේ චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතිය අමතක කරන්නේ නැතුව එළබෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද පුළුවන් ආකාරයට සමරන්න. ඒ සතුට භුක්ති විඳින්න. දරුවන්ට මේ අවස්ථාව හදලා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට මෙම වේවැස්ස කඳවුර දක්වා සෙනෙහසේ නෑගම් වැඩසටහනේ පළවෙනි අදියර යටතේ බඩුමල් බෙදා දීමේ කටයුතු මෙලෙස ආරම්භ වෙන වැඩසටහනේ ඇත්තටම ජනතාව 165 දිනක් සඳහා නැත්නම් පවුල් 165ක් සඳහා මෙම අවස්ථාවේදී බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ
පවුල් 165කට අපි බඩුමළු බෙදා දීමකට සිද්ධ කරනවා. මේ වැඩසටහන අපේ ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මෙතුමන්ගේ සංකල්පයක් අනුව තමයි පිළිගැසුනේ. ඒ සඳහා අපේ බදුල්ල මහදිසාපතිතුමාගේ විශාල අනුදැනුමක් ලැබුණා. මේ වැඩසටහන යටතේ ඔබ සියලු දෙනාට අද දවසේදී ආපදා තත්ත්වය නිසා ඔබලාට යම්කිසි අවහිරතාවයක් යම්කිසි අපහසුතාවයක් ඇති වුණත් ඔබලාගේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්න රජයේ විදිහට නැත්නම් අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ගරු අමාත්‍යතුමන්ට පෙරදැරිව ඔබලා සියලු දෙනාට අලුත් අවුරුදු නෑගම් යන විදිහට අපි ඔබ සියලු දෙනාට බඩු මල්ලක් අද දවසේ ලබා දෙනවා. මේ වැඩසටහනේදී අපි ඔබලාට මේ බඩු මල්ල ලබා දීම තුලින් බලාපොරොත්තු වෙන්නේ ඔබලාගේ කටයුතු නැත්නම් මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමේ කටයුතු සඳහා යම් කිසි ආකාරයකට සහාය වීම. සැමරිය යුතු අවස්ථාවක් නොවුනත් යම් කිසි ආකාරයකට අපි හැමෝම මොන දුක් කම්කටොළු තිබුණත් අපි හැමෝම සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරනවා. ඉතින් කඳවුරේ සිටියත් ඔබලාගේ తాවකාලික නැවතුමේ සිටියත් සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරාවි කියලා හිතලා ඒ සඳහා ගරු අමාත්‍යතුමන් සහ අපේ දිසාපතිතුමන් පෙරදැරිව මේ කටයුත්තට මුල් පිරුවා. ඒ කටයුත්තේ පළවෙනි අධීරය යටතේ ඔබ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නැත්නම් බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඔබ සියලු දෙනාට අද දවසේ බඩුමළු 165ක් ලබා දීම කටයුතු මෙලෙස සිදු වෙනවා.